සුබ දවසක් වේවා සියලු දෙනාට. අද අපි කතා කරන්න හදන්නේ default S05 එකේ infotainment system එකේ සමහර දේවල් ගැන. බොහෝ දෙනෙක් අහලා තිබ්බා infotainment system එකේ මොනවද කරන්න පුළුවන් කියන එක කියන්න කියලා. මෙතන drive mode එකට පහලින් තියෙනවා auto pilot mode කියලා. මම මේක පෙන්නන්න. මේ auto pilot mode එක ගැන තමයි අද විස්තර කරන්න හදන්නේ. අපි එකින් එකට විස්තර කරගමු. දැන් මේක ගියාට පස්සේ අපිට තියෙනවා මෙතන drive assist කියලා එකක් පේනවා ඇති. ඊළඟට තියෙනවා safety assist කියලා එකක් තියෙනවා. parking assist කියලා එකක් තියෙනවා. එතකොට මේ එකින් එකට මොනවද වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න. මුලින්ම parking assist එකට යන්නම්කො. මේකේ ගිහිල්ලා remote straight in and out facility එක on කරන්න හෝ off කරන්න පුළුවන්. අපි මේකෙදි කරන්නේ අපේ remote එකේ තියෙනවා function එකක්. එතකොට ඒ remote එකෙන් අපිට පුළුවන් වාහනේ ඉස්සරහට යවන්න, ඒ වගේම පස්සට යවන්න මේක අපිට park කරගන්න තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ remote එක තියෙන්නේ මෙන්න මේ remote එකේ අපිට පුළුවන් මේ buttons පාවිච්චි කරලා ඉස්සරහට පස්සට යවන්න. මම ඒ ගැන කලින් වැඩසටහනක් කරලා තියෙනවා. ඒක බලන්න. එතකොට අපි බලමු මෙතන safety assist කියන එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මෙතන safety assist කියන එකට ගියාට පස්සේ emergency lane keep assist කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් බොහෝ විට highway එකේ යද්දී. නින්ද ගියොත් එහෙම මෙයා වාහනේ ඇදලා පාරට ගන්නවා ආපහු එළියට යන්න දෙන්නේ. හැබැයි මේක අපි දාගෙන සාමාන්‍ය පාරක යද්දී අපි සාමාන්‍යයෙන් පාරෙන් එළියට දාලත් ගන්න අවස්ථා තියෙනවා ඒ පාරේ තියෙන තත්ත්වය අනුව. අන්න ඒ වගේ අවස්ථාවක vehicle එකේ steering wheel එක අපිට vibrate කරලා ඒ පැත්තට හරවන්න දෙන්නේ නැතුව lock කරගන්න උත්සාහ කරනවා. නමුත් එතනදිත් අපිට පහසුවක් තියෙනවා. අපි vehicle එක turn කරනවා නම් ටක් ගාලා එයා අපිට ඉඩ දෙනවා. ඒක දාලා තිබ්බා කියලා ගැටලුවක් නැහැ. ඉතින් ඒක මම රෙකමන්ඩ් කරන්නේ නම් ඇත්තටම ඒක අපිට සාමාන්‍ය පාරක යනකොට පාවිච්චි නොකර ඉන්න එක හොඳයි. හයිවේ එකකට වගේ හොඳයි. අර දිගට යනකොට නිදිමත හැදුනොත් එහෙම ප්‍රශ්නයක් එනවනේ. එතකොට අපිට නිදිමත හැදුනොත් ඒකත් මෙතනින් ඩිටෙක්ට් කරගන්නවා. මේ තියෙන සෙන්සර්ස් වලින් ඩිටෙක්ට් කරගෙන අපිට කියනවා මේ නිදිමත තියෙනවා ඒ නිසා වාහනේ නවත්තන්න කියලා. අන්න ඒ වගේ long distance travel කරද්දී අපිට හොඳයි emergency lane keep assist කියන එක තියාගන්න එක. එතකොට ඊළඟ එක තමයි මෙතන තියෙනවා forward collision warning කියලා. එතනදී අපිට මොකක් හරි ඉස්සරහින් මොකක් හරි අපිට හැප්පෙන්න තියෙන එකක් තියෙනවා නම් මේකේ එලාම් එකක් දෙන්න පුළුවන්. කලින්ම ඒ එලාම් එක දෙනවද ටිකක් ගොඩක් ලඟ වුණාම දෙනවද ළඟටම ගියාම දෙනවද කියලා අපිට මේකෙන් මාරු කරගන්න පුළුවන්. මම ඉතින් early කියලා තමයි දාලා තියෙන්නේ. ඊළඟට rear collision warning එක පිටිපස්සෙන් වාහනයක් ඇවිල්ලා හරි මොකක් හරි අනතුරක් තියෙනවා නම් ඒක දෙනවද නැද්ද කියන එක තමයි මේකෙන් on off කරන්නේ. මෙන්න මේ විදිහට මේ පින්තූරේ පේන විදිහට. ඊළඟට door opening warning එකදී side එකේදී අපි door එකක් open කරද්දී මොන හරි vehicle එකක් ආවොත් එහෙම අපිට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා යා warning එකක් දෙනවා. ඒක කලින් warning එක දෙනවද නැත්නම් ඒක ඇත්තටම ඊළඟට voice prompt එකකින් කියනවද කියන එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන automatic emergency braking කියන එක. මේකෙදි වෙන්නේ වාහනයක් හෝ මොකක් හරි දෙයක් ගොඩාක් ළඟට ආවොත් වාහනේ automatically brake කරනවා. ඉතින් මේක ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක ඔන්න ඔය විදිහට off කරලා අපි ආපහු on කරලා බලමු මෙතන පින්තූරේ මොනවද පෙන්වන්නේ කියලා. එතකොට ඔන්න pedestrian කෙනෙක් ගියොත් ටක් ගාලා vehicle එක නතර කරගන්නවා. accident එකක් වෙීමේ සම්භාවිතය අඩු කරන්න තමයි මේක තියෙන්නේ. ඒ වුණාට අපේ දැන් ලංකාවේ බයික් එහෙම ඊටාම ළඟින් දානවා. එතකොට ඔටෝමැටිකලි මේක බ්‍රේක් වුණොත් පිටිපස්සේ එන වාහනේ සමහරවිට අපේ වදින්න පුළුවන්. සමහරවිට අපිට ස්ටීරින් කරලා ඒ ඇක්සිඩන්ට් එක වළක්වා ගන්න ඉඩ තියෙනවා බොහෝ තැන්වල. අන්න ඒක බැරි වෙනවා මෙතනදී. මේ බ්‍රේක් පාර සාමාන්‍යයෙන් ඇත්තටම මේ අපි බ්‍රේක් කරනවට වඩා හෙවි බ්‍රේක් එකක් තියෙන්නේ. එක තැන වෙහිකල් එක නතර වෙනවා. ඒ නිසා ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක ඔයා අතේ තියෙන්නේ. ඔයා යන්නේ කොහොමද කියන එක අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම මේ reverse lateral assist කියන එක ගත්තාම ඒකේ කියවෙන්නේ දැන් පිටිපස්සේ මොකක් හරි දෙයක් තිබුණොත් අපි reverse කරද්දි vehicle එක පිටිපස්සේ මොන හරි දෙයක් තිබුත් එයා auto brake කරනවද කියන එක. ඒක early warning එකක්ද දෙන්නේ brake වෙනවද warning එකක් දීලා brake කරනවද කියලා අපිට දාලා තියන්න පුළුවන්. ඇත්තටම ඒකේ නම් හොඳයි අපිට මේ විදිහට warning එකක් එක brake වෙන්න තියලා තිබ්බනම් මේ විදිහට මම off කළා ආපහු on කරලා පෙන්නන්නම් මෙතන picture එකේ මොකද්ද එතන වෙනස වෙන්නේ කියලා. දැන් අපි බ්‍රේක් වෙනවද early warning ද නැත්නම්
warning and braking ද කියන එක අපි මාරු කරලා තියාගමු. අතන පිච් එකේ නම් ඇත්තට මෙතනදී වෙනසක් වුණේ නැහැ. ඊළඟට lane assist එකේදී දැන් ඔයාලට කිව්වා මතක ඇති lane keep assist කියලා එකක් තිබ්බා. එහෙම නෙමෙයි මෙතන තියෙන lane assist. එතනදී වෙන්නේ අපි lane එකෙන් එළියට යනවා නම් lights වලින් on කරලා අපිට කියන්න පුළුවන් lights plus vibration එකක් එක්ක අපිට කියන්න පුළුවන් lights plus sound එකක් එක්ක අපිට warning එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට ඒක දෙනවද නැද්ද කියන එක මෙතනින් නවත්තන්න පුළුවන්. ඊළඟට warn time කියන එක timing එක ගත්තාම ඒ warning එක දෙන්න ටයිම් එක කොච්චර වෙලාවක් අපිට warning එක දෙනවද කියන එක ඒක කලින් දෙනවද එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයද පස්සේද දෙන්නේ කියන එක මෙතනින් තීරණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ළඟටම ආවට පස්සේ සමහර විට warning එකක් දීලා වැඩක් නැහැ නේ. එහෙනම් early. අපි early විදියට තියාගන්න. එතකොට මම මේ කතා කරේ safety assist කියන එක ගැන. ඊළඟට අපි යමු drive assist කියන එක. මේ drive assist කියන එකේදී driverට මේ vehicle එක control කරන්න පහසු වෙන්න තමයි මේ දීලා තියෙන්නේ. දැන් මම පෙන්නන්නම් integrated adaptive cruise control කියන එක තියෙනවා. අපි මේක ගැන කලින් කතා කරලා තියෙන වීඩියෝ එක. මේකේ smart cruise control කියලා එකක් තියෙනවා. ඒ නිසා වාහනේ auto pilot mode දාලා වාහනේ steering wheel එක අල්ලන්නේ නැතුව යන්න පුළුවන් හැකියාව තියෙනවා. එයා හරවගෙන වාහනේ යනවා. මම ඒකට සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. ඊළඟට අපි මෙතන voice prompts on කරන්න පුළුවන් smart cruise control voice alert on off කිරීමේ හැකියාව මෙතන තියෙනවා. මොකද එයා අපිට warning එකක් දෙන එකේදී ඒක voice එකක් විදිහට කිව්වොත් අපිට ඇහෙනවා මොකක්ද කියන්නේ කියන එක තේරෙනවා. අන්න ඒ නිසා voice prompt එක on කරලා තියාගන්න පුළුවන්. ඊළඟට කතා කරමු දැන් මෙතන මේ තියෙන intelligent speed limit එක ගැන. intelligent speed limit එක ගැන කතා කරද්දී මේකෙන් පුළුවන් සාමාන්‍යයෙන් මම මේක on off කරලා පෙන්නන්නම්. on කරාම මේ මෙතන screen එකේ පෙන්නනවා මෙන්න මේ විදිහට 100ට සාමාන්‍යයෙන් 80ක වේගයෙන් අපිට යන්න පුළුවන් කියලා. දැන් හිතමු අපි වාහනේට යන්න පුළුවන් වේගය පාරේ සඳහන් කරලා තියෙන්නේ සාමාන්‍ය 70යි කියලා. එතකොට 70යි නම් මෙයා ඩිටෙක්ට් කරගෙන අපිට warning එකක් දෙනවා මේ වේගයට තමයි අපිට යන්න පුළුවන් කියලා. ඒක තමයි මෙතනින් on off කරන්නේ. අපිට අවශ්‍ය නැත්නම් off කරන්න පුළුවන්. ඒ වගේම speed limit change prompt එක alert you when the current speed limit information changes. එතකොට මේකෙන් කියවෙන්නේ අපේ ස්පීඩ් ලිමිට් එක දැන් එකක් කැප්චර් කරගත්ත කියන්නේ ඒ කැප්චර් කරගත්ත එකෙන් පස්සේ තව දැන් ස්පීඩ් ලිමිට් එකක් අපි වෙන නගරයකට වෙන තැනකට යනකොට එනවනේ. අන්න ඒකේ චේන්ජ් එකක් ආවනම් ඒක කියන්න කියන එක තමයි මේ තියෙන්නේ. අපිට ඕන නම් ඒක ඕෆ් කරලා තියන්න පුළුවන් නැත්නම් ඔන් කරන්න පුළුවන්. එතකොට ඒකේ අපි ස්පීඩ් ලිමිට් එක චේන්ජ් වුණා කියලාත් අපි දැන් දැනගන්නවා. ඊළඟට ස්පීඩින් warning මෙතනදි වෙන්නේ audible alarm when speeding. අපි ස්පීඩ් කරද්දී අපිට audible alarm එකක් අපිට ඇහෙන alarm එකක් දෙනවා මේ අපි ගත්ත ස්පීඩ් ලිමිට් එකට එහා යනවා කියලා. එතකොට එතනදී deviation කියලා එකක් තියෙනවා. The deviation between the intelligent speed limit and speeding warning the actual speed limit information. ඒ ස්පීඩ් ලිමිට් ඉන්ෆෝමේෂන් එකත් එක්ක කොච්චර වෙනසක් වුණොත්ද අපිට warning එකක් දෙන්නේ කියන එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මෙතන 100ක් වුණාමද 150ක් වුණාමද එහෙම නැත්නම් ඒකට ආසන්න වශයෙන් යනකොට මේ අපිට දෙන්න පුළුවන්. දැන් මෙතනින් ඍණ ගණක් දෙන්න පුළුවන්. මේ විදිහට පල්ලෙහාට ගියොත් ඒකෙන් 100ට එකක් අඩු මට්ටමේදී පව අපිට warning එකක් දෙනවා. මෙතන හරියටම බිඳුව දාලා තිබොත් එහෙම ඒ මට්ටමේදීම 70 නම් අපේ warning එක දෙන්න ඕන තැන එතනදීම හරියට දෙනවා. එහෙම නැත්නම් 80ක් ගියාට පස්සේ ඕනනම් අපි හිතමු ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔන්න එතනදී පොඩි ප්‍රමාණයක් වැඩි කරලා දෙනවා. ඔන්න ওই විදිහට Tamanට ඕන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට lane departure assist mode කියන එක ගැන කතා කරමු. එතනදී lane departure එකේදී වෙන්නේ when the vehicle deviates from the lane the system issue an alarm to remind the driver. එතනදිත් අර lane එකෙන් එළියට යනවා නම් අපිට ඒකට warning එකක් දෙන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන්නේ. කලින් දෙනවද ඒක correct කරනවද කියන එක මෙතනින් තීරණය වෙනවා. correct කරලා ඒ කියන්නේ ආපස්සට ඒක හරවලා දෙනවා warning එකකුත් දෙනවා. ඒකේ තියාගන්න එක වඩා හොඳයි. ඊළඟට early warning method එකක් when the vehicle deviate from the lane the steering wheel vibrate to warn you. දැන් අපි මොකක් හරි වෙලා වාහනේ හැරවෙනවා නම් එහෙම අපි vehicle එක හරවලා පාරෙන් එළියට යනවා නම් මේක මේ steering wheel එක vibrate කරනවද එහෙම නැත්නම් sound එකක්ද දෙන්නේ vibrate plus sound ද කියන එක ඔතනින් තීරණයක් ගන්න පුළුවන්. ඊළඟට sensitivity level එක අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට ඉක්මනට මේ දේවල් කරන්නද එහෙම නැත්නම් පහුවෙලාද කරන්නේ කියන එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ කතා කරේ අපි auto pilot mode එකේ තියෙන මේ tabs ටික drive assist එකයි safety assist එක අපි කතා කරා.
ඒ වගේම පාකින් ඇසිස්ට් එක කතා කරා. ඉතින් මේ තුන ගැන ඔයාලට තව මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඊළඟ ටැබ්ස් තව තියෙනවා ගණනාවක් අපිට කතා කරන්න. අපි එකින් එකට එක එක වීඩියෝ එකකින් කතා කරමු.